ඔන්න යාළුවනේ මම ට්‍රේඩ් එකක් ප්ලේස් කරලා තියෙනවා. මගේ ට්‍රේඩ් එක දැනට වැදිලා තියෙන්නේ එන්ට්‍රි පොයින්ට් එකේ. කියන්නේ ට්‍රිගර් වෙලා තියෙන්නේ. මම කියන්නම් මේ ට්‍රේඩ් එක ගන්න හේතුව මෙන්න මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ. මම මේක කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට තමයි දකින්නේ මේ වෙලාවේ. සමහර කට්ටියට මෙහෙමයි. මේක බයස් එක එක එක්කෙනාට එක එක විදිහට පේනවා. බයස් එක කියන්නේ මේ මාකට් එක ගැන long term direction එක. ඒ කියන්නේ අද දවසේ මොකක් වෙයිද? එහෙම නැත්නම් මේ පැය කීපේ මොකක් වෙයිද කියලා පීතන එක තමයි direction එක තීරණය කරන එක තමයි බයස් එක කියලා කියන්නේ. එතකොට මේක එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. දැන් මට අද පේන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? මම ඒ විදිහට තමයි මේ entry එක අරන් තියෙන්නේ. ඔන්න බලන්න ඔයාලා මම මේ zone දෙකක් මාක් කරගෙන තිනවා. ඒ මොකද්ද? මේ 1 hour මේ වෙලාවේ නිව්යෝර්ක් සෙෂන් එක පටන් ගන්නදී මාකට් එක තියෙන විදිහ. නමුත් මේක ටිකක් භයානක එන්ට්‍රි එකක්. ඒකට මම හේතුව මම කියන්නම්. 1 hour මෙතනින් ඔන්න fair value gap එකක් තියෙනවා. ඒක මම මාක් කරගෙන තියෙනවා. ඔන්න එතනට මාකට් එක ඇවිල්ලා තිනවා. හැබැයි මේක භයානකම මොකද්ද කියලා මම නිකන් හේතුව කියන්නම්. සාමාන්‍යයෙන් කැන්ඩල් එකක් buy කැන්ඩල් එකක් නම් ඕපන් වෙනවා, පහළට යනවා, උඩට යනවා, ඔහොම වෙලා ක්ලෝස් වෙනවා කියන එක තමයි වෙන්නේ. නමුත් දැන් මෙතන වෙලා තියෙනවා එකේ අනිත් පැත්ත මම කියන්නේ පටන් ගන්න වෙලාවේ මට ඒක මම දැනගත්තා. නමුත් මම හිතුවේ මේක ඉන්වෙස්ට් කියන්නේ මෙතනින් මේක වහගෙන ගිහිල්ලා මෙතන මෙන්න මේ මාක් කරලා තියෙන දැනට යයි කියලා. ඒක අපිට දැනට කියන්න බෑ. අපි බලමු එහෙම වෙයිද නැද්ද කියන කියන්න බෑ. තව පැය භාගයක් මේ කැන්ඩල් එක තියෙන නිසා සමහර ලාවට උඩටම යන්න ඉඩ තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ මෙන්න මේ ලෝ එක ගන්න තමයි මේක සෙල් සයිඩ් තමයි අතර මේ මාකට් එක තියෙන්නේ. හරිද? මේ කැන්ඩල් එක print වෙන විදිහට සෙල් සයිඩ් කැන්ඩල් එක තමයි print වෙන්නේ. මම අවධානමක් කරගෙන තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ. හරිද? හරි. දැන් ඔන්න මේකේ මම ආපු විදිය කියන්නම්. මේක ගන්න හේතුව මේ වගේ ගන්න ඇයි කියලා මම කියන්නම්. ඔයාලට පේනද මම මේ කළු පාටින් මාක් කරගෙන ඉන්න තැන මම පෙන්නන්නම්. ආයිත් අයින් කළා. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ fair value gap එකක්. ඒක වහලා තියෙනවා ඒ වෙලෙම පහළට. හරිද? එතකොට ඔන්න මෙතනින් වහලා තියෙනවා මේ 1 hour chart එකේ. ඊට පස්සේ මෙන්න මෙතනින් දීලා තියෙනවා මාකට් ස්ට්‍රක්චර් shift එකක්. එහෙම නැත්නම් චොච් එකක් හරි මොකක් හරි එකක්. ඒ කියන්නේ මාකට් එක change වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මාකට් එක ආපහු මේ ඉන්ටර්නල් මේ තියෙන තැන් වලට එක්ක මෙතනට එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ fair value gap වලට එන්න පුළුවන්. මෙන්න මෙතනට එන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොතනට එයිද කියලා. ඒ වගේ තැන් වලට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකන් එක්ස්ටර්නල් පැත්තට ගිය මාකට් එක ඇතුළට එනවා කියන එක තමයි මේකෙන් සයින් එකක් තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මේක ඇතුළට එනවා කියලා දැන් මෙතනින් ටර්ටල් සූප් කරලා තියෙනවා, ලික්විඩිටි අරගෙන තියෙනවා. මෙතනින් ඇතුළට හරියටම ඉතින් සෙල් සයිඩ් තමයි මාකට් එක තියෙන්නේ. හැබැයි මාකට් එක එක දිගටම සෙල් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාකට් එකක් යන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් නම් කොහොම යනවා, ඉම්පල්ස් එක ආයි පොඩ්ඩක් එනවා, ආයි යනවා, ආයි එනවා. ඔන්න ඕක තමයි සිස්ටම් එක. එතකොට මේකෙදිත් එහෙම වෙන්න ඕනි හරිනම්. හරිද? හරිනම් කියන්නේ දැන් මාකට් එක මෙහෙම ඉඳලා මෙතනට ආවනම් හරිනම් මේකෙත් මේ කැන්ඩල් එකේ ලික්විඩිටි අරන් තිබ්බනම් මම බය නැතුව ඉන්නවා. දැන් මේක පොඩ්ඩක් මේ පහළට ලොස් පැත්තට යන නිසා මට දැන් මේක ගැන ෂුවර් එකක් නැහැ. නමුත් එහෙම වෙන්න පුළුවන්. සමහර ලාවට උඩට යන්නත් පුළුවන්. මේක අරන් තියෙන්නේ මම වැරදි විදිහට. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම ආවා මාකට් එක. මෙතනත් යටටත් අරන් තිබ්බ කියමු. ඊට පස්සේ ආයි මෙන්න මේ වගේ තැනට ආයි පුල් බෑක් වෙලා තමයි මාකට් එක ඩිරෙක්ෂන් එකකට යා යුත්තේ. හරිද? ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් මාකට් එකක් කරන්නේ. කියන්නේ එකපාරම කඩාගෙන පහළටම යන්නේ නැහැ. කඩාගෙන උඩට යන්නේ නැහැ. ඒතකොට අපි බලන්න ඕනි මේ අතරෙදි අපිට ගැලපෙන විදිහට අපේ account එකට ගැලපෙන විදිහට රිස්ක් එකක් අරගෙන පොඩි ගාණක් රිවෝඩ් එකක් අරගෙන මාකට් එකෙන් අයින් වෙන්න. හරිද? ඉතින් දැන් මම මෙතනදී මම රිස්ක් එන්ට්‍රි එකක් ගත්තේ. හැබැයි මම හිතුවා සාමාන්‍යයෙන් මාකට් එකක් fair value gap එකට එන නිසා මෙන්න මෙතන තියෙනවා inversion fair value gap එකක්, IFPG එකක්. එතකොට මෙන්න මෙතන තියෙනවා fair value gap එකක්. ඉතින් ඒක නිසා මම හිතුවා මාකට් එක මෙතනට ඇවිල්ලා සමහරට මේක වහගෙන මෙතනට ඇවිල්ලා ආපහු යන්න පුළුවන්. හැබැයි මෙන්න මේක ටර්ටල් සූප් කරා නම් මේක අනිවාර්යෙන් එන. ඒ කියන්නේ මෙතනත් සාමාන්‍ය මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හදුණා කියන්නකෝ. මේ කැන්ඩල් එකෙන් පස්සේ මේ වගේ කැන්ඩල් එකක් හදුනොත් එහෙම එහෙනම් උන්න මෙතනට එනවා කියලා බය නැතුව විශ්වාස ගන්න පුළුවන්. දැන් ඒක මගේ මං ඒ හිතපු විදිය වරදින්න ඉඩ තියෙනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි ට්‍රේඩින් කියන්නේ. ඊට පස්සේ දැන් උන 1 hour වලින් අපි 5 minute වලට යනවා. හරිද? දැනට දැන් මේකේ ලොස් එකක් පෙන්නුවට මගේ ට්‍රේඩින් view එකේ තාම මේ මගේ මොකද MT5 එකේ තාම ලොස් එකක් පෙන්වන්නේ නැහැ. ඒ සමහරලාට එක එක වෙනවා. හරි. ඒක අපි SL වැදුනා කියලා හිතමුකෝ. හරි. එතකොට මම මේ ට්‍රේඩ් එක ගන්න හේතුව මොකද්ද?
වැරදුනා. ඉතින් වරදින මම එකක් පෙන්නන්නේ ඒකයි වරදිනවා සමහර අවස්ථාවල. දැන් මටත් බයස් එක එකයි මම කිව්වේ එක එක විදිහට පේනවා. ඉතින් හයි ටයිම් ෆ්‍රේම් වල එක එක විදිහට කොහොම වෙන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ දැන් මට මෙතනදී වුණ වැරද්ද තමයි අර කැන්ඩල් එක ඕපන් හයි ලෝ ක්ලෝස් එක මට බලා ගන්න බැරි වුණා ඒ වෙලාවේ. මම මේ ටක් ගාලා දැක්ක ගමන් මට ඒ වෙලාවේ මම අර කලින් හිටපු අයිඩියා එකත් එක තමයි ওই වැඩේ උනේ. හරිද? හරි. දැන් මගේ ඒක ලොස් වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි බලනවා දැන් මෙතන ඒ ට්‍රේඩ් එක එන්ට්‍රි ගන්න විදියක් මම මේ කියන්නේ. හරි. අපි බලමු මේ කැන්ඩල් එක දැන් අපිට ඒ පෙන්නපු විදිහට මම නිකන් කියනනම් දැන් මේ එන්ට්‍රි එක අපි ගන්න ගියේ මෙන්න මෙහෙමයි. දැන් මෙන්න මෙතන මේ අපි ආවා 1 hour fair value gap එකකට fair value gap එකට ඇවිල්ලා 5 minute වලින් මෙන්න මෙහෙම කැන්ඩල්ස් ටිකක් හදලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම උඩට ඒ කියන්නේ මේක නම් උඩට නෙමෙයි අපි මේ මම මේ බොඩිස් වලින් මම බැලුවේ ඔන්නෝම බැලුවේ හරිද උඩට රිජෙක්ට් වුණා. ඒ අතරේදී දැන් පහළට හදපු fair value gap එකක් උඩට වැහුණ fair value gap එකක් එක්කම. එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? ඉන්වර්ස් fair value gap එක කියලා කියන fair value gap එකක් වහගෙන උඩට හැදෙනවා මාකට් එක. එතකොට මෙතන FVG එකක් තිබ්බා. FVG එක වහගත්තා මේක IFVG වුණා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා තවත් FVG එක. එතකොට ඒකට align වුණා කියන්නේ මේක ගොඩාක් powerful වෙනවා යාළුවනේ. ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. දැන් මේ වගේ අපේ බයස් එක අවුල් වුණාම එහෙම දේවල් වෙන්න පුළුවන්. අනිත් පැත්තට යන්න පුළුවන්. දැන් මෙතනත් එහෙම තියෙනවනේ. එහෙම වුණොත් එහෙම. දැන් මෙතන තියෙන ඉන්වර්ෂන් එක. IFVG එක මෙතන මේකත් IFPG එකක් වෙලා ආයි එක වෙලා එතකොට මේක රීපේ එකක් වෙනවා. ඒ වගේ තමයි එක එක විදිහට මේ අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒවා ඉගෙන ගන්න ඕනි. ඊට පස්සේ අපිට දැන් මේක දුන්නා නම් අපි පොඩ්ඩක් බලන්න ඕනි ආයිත් යටපැත්තට අපි මේක ගන්නවද කොහොමද වෙන්නේ කියලා. දැන් මේකේ ඔයාලට පේනවා මේක යට දැන් මේ යූරෝ වල මම මේ බලන්නේ SMT බලනවා කියලා අපි කියන්නේ. එතකොට යූරෝ වල අපි බලුවොත් අපිට පේන්න තියෙනවා මේ දැන් යටට මෙහෙම තියෙනවා. දැන් මේකේ තාම මේක අරගෙන නැහැ. එතකොට මේක යූරෝත් එක්ක බලනකොට පොඩි වෙනසක් තියෙනවා. එතකොට මොකද්ද අපිට හිතෙන්නේ? සමහර විට මේක මෙතනින් අපි SL එක හන් කරාට අපි SL එක තිබ්බේ මෙහෙ වුණාට මේක අපව අප් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අපි ඉවසීමෙන් ඉන්න ඕනි. මම මේ කියන සෙටප් එක සාමාන්‍යයෙන් ඔයාලා ගන්න එකට අමතරව දැන් සාමාන්‍යයෙන් චොච් එකක් දුන්නාම අපි හිතමු අපි දැන් චොච් එකක් දෙනවා මේක චොච් එක දුන්නොත් තවත් සාර්ථකයි. චොච් එකක් දුන්නාම සාමාන්‍යයෙන් අපි මෙහෙම බලමු මෙතන චොච් එකක් මෙතනින් දුන්නාම එතකොට ඔයාලා ගන්න මෙන්න මෙතන තියෙන FVG එකෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මම ගන්න විදිය තමයි මේක. මම සමහර ලාවට මේ වගේ තැන්වලදී FVG එක තිබ්බත් මේ වගේ ඉන්වර්ෂන් එකක් තිබ්බොත් මම ඉන්වර්ෂන් එකෙන් තමයි ගන්නෙ. එතකොට තව පොඩ්ඩක් පවර්ෆුල්. ඒ වගේ මේ ඉන්වර්ෂන් එකේ SL එක තියන්නේ මම ඒ ඉන්වර්ස් විච් fair value gap එක දෙන කැන්ඩල් එකේ උඩට. එතකොට මට තව පොඩ්ඩක් ටයිට් කරගන්න පුළුවන්. එතකොට මගේ 1 to 2 එකක් ගහගන්න ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? මේ කිසි ප්‍රශ්නයක් 1 to 3 ගිහිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම බලන්න ඕනි පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න. දැන් මගේ එක මෙව ලොසුනා කියලා ආමු මේ බයිලා ගහනවා එහෙම නෙමෙයි. මේක තමයි මම අද දවසේ මම ට්‍රේඩ් කරපු ලන්ඩන් එකේ ට්‍රේඩ් කරෙත් එහෙම තමයි ලන්ඩන් එකේ ට්‍රේඩ් කරේ. මම පෙන්නන්න යූරෝ එකේ මම ගත්තේ ලන්ඩන් එකේ මේ තියෙන මම ලන්ඩන් එකේ ගත්ත ට්‍රේඩ්. මෙන්න මෙතනින් ඉන්වර්ෂන් එකක් වුණා. මම ඉන්වර්ෂන් එකෙන් මෙතනින් එන්ට්‍රි එක ගත්තා. මෙතනට SL එක තියාගෙන එතනින් 1 to 2 එකක් ගැහුවා. ඊට පස්සේ මෙතනින් ඉන්වර්ෂන් එකක් ආවා. මම මෙතනින් මෙතනට FSL එක තියාගෙන සෙල් එකක් ගැහුවා. ඉතින් ওই දෙක ගහගත්තාම මට 1 to කියන්නේ RR එක 1 to 4 1 to 5 ගත්තා. මම මේ අවසානයේ 1 to 3 තියාගත්තා. ඉතින් මේ වගේ අවස්ථා සෙට් වෙනවා. ඉතින් මේ වගේ මොලෙන් කල්පනා කරොත් මේ ගේම ගහ ගන්න පුළුවන්. එකම විදියට යන්න ඕනේ. දැන් මේක ලොස් වුණා කියලා මම මේ ස්ට්‍රැටජිය වෙනස් කරලා වැඩක් නැහැ. ඒක නිසා හැම වෙලේම කල්පනා කරන්න. දැන් මෙන්න මේ වගේ ටිකක් සෙල් සයිඩ් තියෙන නිසා මට දැන් ඊටදී මේ බයස් එක තාමත් සෙල් තියෙන නිසා තව විනාඩි 25ක් තව ඩවුන් වෙන්නත් තියෙන නිසා මම හිතනවා මේක තව ටිකක් ඩවුන් වෙයි කියලා. ඉතින් ඒක නිසා අපි ඊළඟට බලමු මෙතන ඩයිවර්ජන්ස් එක හැදෙන නිසා ඒ කියන්නේ මේ දැනට තියෙන බයි සයිඩ් එකට ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕනි. SMT ඩයිවර්ජන්ස් එකක් බලනවා කියන්නේ ඔයාලා ඕනි තරම් YouTube එකේ වීඩියෝ ඇති බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් පැහැදිලි කරන්න වෙලාවක් නෙමෙයි මේක. මොකද මම ට්‍රේඩ් කරන අතරේ මම ට්‍රේඩ් එකක් ගන්නනේ මම මේ අවස්ථාව කරගන්න දන්නේ. හරි. එතකොට අපි බලමු දැන් ඔන්න මෙතන හැදුනා ඉන්වර්ෂන් එකක් ආයි. එතකොට මම මෙතනින් ට්‍රේඩ් එකක් ආයිත් ප්ලේස් කරනවා. ඔන්න ඔතනින් මෙන්න මෙතනට SL එක තියලා. හොඳද? හරි. ඔන්න ඔතනින් පොඩ්ඩක් මම දැන් ට්‍රේඩ් එක දානකම් පොඩ්ඩක් ඉන්න.
හරි මම ඒ එන්ට්‍රි එක ගත්තා. අපි මේක තියලා බලමු. මම මෙතනින් මේක අයින් කරගන්නවා. මොකද මේක අපි 1 to 2 වගේ තියාගමු. වැඩි තියාගන්නවා හරිනම් මේ මැදින් හැරෙන්නත් පුළුවන්. 1 to 2 වගේ තියාගමු ඔන්න ඔතනට වගේ. ඒ ප්‍රමාණවත් හරිද? මම 1 to 2 1 to 3 තමයි යන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මේ එන්ට්‍රි එක ගත්තේ ලොස් එකක් ගිහිල්ලා. හරිද? ඒක ඔයාලා පොඩ්ඩක් බලන්න ඕනේ ඇයි මං එහෙම ගත්තේ කියලා අපි බලමු මේකත් කොහොමද වෙන්නේ කියලා. අපි එකපාරම කියන්න බෑ මේක අනිවාර්යෙන් හරිනෝ කියලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේකේ අපිට බලන්න පුළුවන් fair value gap එකක් හැදිලා තියෙනවා 15 minute වල. නමුත් 15 minute අපිට එච්චරම මේ 1 hour නිසා බලන නිසා මෙතන 1 hour එකට අනිවාර්යෙන් එන්න ඕනි. ඒක ඉතින් අනිවාර්යෙන් වෙන්න ඕනි. නමුත් දැන් GBP වලනේ අපි දැන් ට්‍රේඩ් කරන් තියෙන්නේ. GBP වල තාම 1 hour FVG එක උඩ තිබ්බට මේක තාම හරියටම කන්ෆර්ම් වෙලා නැහැ. මේක සමහරට මෙහෙම ගිහිල්ලා මේක වහන්නත් ඉඩ තියෙනවා එකපාරම අතෙන් යන්න පුළුවන්. මාකට් කියන්නේ අවිනිශ්චිතයි. බයස් එක බලන විදිහ අනුව මම හිතනවා මෙන්න මේ ලෝ එක ගන්න ඕන කියලා. දැන් අතරින් මට වැරදුනානේ. හරි. මම මෙතනින් දැන් සෙල් සයිඩ් එකට අරන් තිනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැනට ට්‍රේඩ් එක රන් වෙනවා. මම හිතනවා 1 to 2 එකක් අපිට ගහගත්තොත් මෙතනින් ඇති කියලා. ඊට වැඩිය දඟලන්න යන්න හොඳ නැහැ. fair value gaps හැමතැනම තියෙනවා. ලොකු අප් එකක් ඇවිල්ලා තියෙන මාකට් එක. ඒ වගේම සෙල් සයිඩ් එකට දීලා තියෙනවා. සෙලුත් වෙලා තියෙනවා සාමාන්‍ය දුරක්. යන්න ඒ වගේ පොඩි පොඩි ගැටලු තමයි තියෙන්නේ මේ. දැන් මාකට් එක ගොඩාක් සෙල් වෙලා තියෙන සාමාන්‍ය අර කියන්නේ උපරිම බයි වුණාම බයි කරන්නත් එපා. උපරිම සෙල් වුණාම සෙල් කරන්නත් එපා කියලා. අර ඒ වගේ අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ. එන්ට්‍රි කරන් තියෙනවා නිව්යෝක් සෙෂන් එක නිසා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම ආයිත් නැවතත් ඒ සෙටප් එක ගැන පැහැදිලි කරලා කියන්නම්. මොකක් හරි higher time frame PDR එකකට එන්න ඕනි. මම මේක බයි එකක් මේක සෙල් එකක් ගන්න විදිහ පේනනම් දෙපැත්තටම මෙහෙම තමයි. higher time frame PDR එකක් අපි නිල් පාටින් වගේ දා ගන්නම්. හරි. time frame එකට එන්න ඕනි. ඊට පස්සේ මාකට් එක දැන් මෙතනින් ඔහොම පහළ ගිහිල්ලා ඔහොම වෙන්නේ. ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනදී හැදෙන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත liquidity sweep එකක් වෙන්න ඕනි. හරිද? liquidity sweep එකක් වෙන්න ඕනේ. ඒතකොට තවත් හොඳයි. අනිවාර්යෙන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි හොඳ. හරිද? ඊට පස්සේ දැන් උතන හැදෙන කැන්ඩල් වලින් නොහ ලොකු කැන්ඩල් එකක් කොහොම හැදෙනවා බයි සයිඩ් එකට ඉස්සෙල්ලාම. දැන් අපි බයි සයිඩ් එකටනේ එන්නේ මාකට් එක. මම ඒක කැන්ඩල් එකක් විදිහට දාම ඉරි ගණන් හිතන්න එපා. ඊට පස්සේ අනිත් එක හැදෙනවා ඔන්න ඔහොම. හරිද? ඔහොම හැදිලා මේකේ පොඩි වික් එකක් හැදෙනවා. හරිද? ඒකේ වික් එකක් තියෙනවා කියමුකෝ. දැන් මේකෙත් වික් එකක් තියෙන පුළුවන්. මං කියන පොඩි වික් එකක් තියෙනවා. මේක වික් එකක් තියෙනවා. ඒ එක්කම මේක වහගෙන ඔන්න ඔහම හැදෙනවා සේල් සයිඩ් එකට එකක්. හරිද? මේක රතු පාට. ඊට පස්සේ තව රතු පාටයකුත් මෙතන හැදුනහම තමයි අපි මේක මොකද්ද? fair value gap එකක් කියන්නේ මෙන්න මෙතන තියෙන fair value gap එකක් කියලා. මං හිතනවා ඔයාලා දන්නවද කියලා. නැත්නම් මං ඔයාලට මට කමෙන්ට් එකක් දාන්න. මං ඒවා ඔයාලට කියලා දෙන්නම්. fair value gap එහෙම දැන් ඔය මං හිතනවා ට්‍රේඩින් කරන කට්ටිය නම් දන්නව ඇති කියලා සෑහෙන්න. එතකොට ඔන්න ඔතන මේ කැන්ඩල් ටික මෙහෙම ආවා. මෙතනට ආවා. දැන් මෙතන fair value gap එකක් උඩට තිබ්බා. ඒක වහගෙන තව fair value gap එකක් හදුනා. එතකොට මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොටසට අපි කියනවා fair value gap එකක් ඉන්වර්ස් වුණා කියලා. කියන එකක් වහගෙන එකක් හැදුනහම එක මාකට් එක වහගෙන හැදුනත් ඒත් ඉන්වර්ස් තමයි. fair value gap එකක් වහගෙන බැලුණත් එහෙම තමයි. මේ වගේ හැදුනොත් තමයි අපිට පොඩ්ඩක් පවර්ෆුල් එක වැඩි. එතකොට අපි මාකට් එක මෙන්න මෙතනට එනකන් ඉඳලා එන්ට්‍රි එකක් ගත්තොත් sorry SL එක තියාගන්නවා. මම මෙන්න මේ fair value gap එක හදපු කැන්ඩල් එකේ high එකට. ඒ කියන්නේ wick එකක් තිබ්බොත් ඒ wick එකත් එක්කම අලලා ඒ වික් එකේ හයි එකට තියාගන්නවා. මේක ඉතින් පොඩ්ඩ අවදානම් මෙතනට තියාගත්තා නම් තවත් හොඳයි. මම අර පොඩ්ඩක් SL එක ටයිට් කරගන්න වගේ ඔය වගේ තියාගන්නවා. ඊට පස්සේ මේකේ 1 to 2 තමයි අපි තියාගන්නේ. එතකොට මාකට් එක 100ට 80ක්ම වගේ මේකේ වින් රේට් එකක් තියෙනවා මං හිතන්නේ. මම ඔය 100 ගණන් නම් බලලා නැහැ. නමුත් මම ගත්තේ වයින් ගොඩක් ඒවා අද දවසෙත් ගත්තේ ඔය මෙතඩ් එකේම තමයි. මේක CSD මොඩල් එක ගත්තොත් මෙන්න මෙතනින් කට්ටිය ගන්නවා. අර එහෙම වෙනවනේ. දැන් එක මොඩල් තියෙනවනේ. මං කියන්නේ මේක ඔය ඔයාලා හැමෝටම ඇහැට හුරු. ආයි මේකෙන් එහාට හිතන්න යන්න එපා. මේක විතරක්ම කරන්න. මේක දැන් ලොස් වුණා කියලා දැන් මං අර මේකෙන් වෙනස් වුණේ නෑනේ. ඒ කියන්නේ මම මේ ගත්ත එන්ට්‍රි මොඩල් එකේ වෙනස් වුණේ නෑ. එතකොට මෙතන රිජෙක්ට් වුණොත් එහෙම අන්න අපි පොඩ්ඩක් බලන්න. දැන් මේ වගේ පොඩ්ඩක් වෙලා මෙහෙම ඇවිල්ලා ටර්ටල් සූප් කරලා එතකොට 1 hour කැන්ඩල් එකක් හදලා
ඒ හැදෙන කැන්ඩල් එක මෙන්න මේ වගේ ඇතුලේ ක්ලෝස් වුණොත් ඔන්න අපි පොඩ්ඩක් බලන්න ඕනේ එතකොට. මේක බොඩි එකකින් බ්‍රේක් කරලා යටට තිබ්බොත් අනිවාර්යෙන් ඊළඟත් ගොඩක් දුරට යටට යනවා. ඒක නිසා මේ විනාඩි 18 ඇතුළත මේ මෙතන වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලලා ට්‍රේඩ් එකක් ගත්ත පළියට පොඩ්ඩක් අරගෙන අපි දැනුව පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ ඊළඟ කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් කරලා බොඩි එකකින් මේ කැන්ඩල් එක බ්‍රේක් කරොත් ඔන්න ඔහම බ්‍රේක් වෙලා මේක කැන්ඩල් එක ක්ලෝස් වුණොත් පැයක් ඉවරනාම ඊළඟ කැන්ඩල් එක මෙතනින් පටන් ගත්තොත් අපිට බය වෙන්න දෙයක් නැහැ. එහෙම නැතුව අපි දිගට ගියොත් මේක මෙතනින් වික්කයක් වගේ හදලා ඇතුලේ ක්ලෝස් වුණොත් ගොඩාක් වෙලාවට මේක ඇතුලෙන් මෙන්න මේ හයිස් වලට යන්න පුළුවන්. අන්නේ අයිඩියා එකෙන් අපි ට්‍රේඩ් කළ යුතුයි. හරි එහෙමනම් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. ඒ වගේ ක්ලෝස් කරන්න යනවා නම් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. හරි යාළුවනේ. ඔන්න බලන්න මං කියපු විදිහට ගානට ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. ඉතින් අපේ පළවෙනි ට්‍රේඩ් එක ලොස් වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒකටත් එක කවර් කරගත්තා. මම පෙන්නන්නම් අපේ 5 minute chart එක ගියාම බලන්න මේ ස්ට්‍රැටජි එක ගොඩක් හොඳයි. ඉතින් අපි අර වැඩි හොයන්න නැතුව ලස්සන වැඩේ කරගන්න ඕන නම් මම මේක අයින් කරගන්න මේ සෙෂන් එක. එතකොට තවත් හොඳයි. ඉතින් ඔයාලට පැහැදිලිලා තියෙන මම ඒ ගත්ත විදිය මම ආයිත් කියන්නම් ඕන නම් අපි මාකට් එකට ආවා. එනකොට මම දැන් වැරදිච්ච එක ගැන කතා කරන්නේ නැතුව අපි මේ ට්‍රේඩ් එක ගැන කතා කරන්නේ. ඒතකොට ලේසිනේ වැරදිච්ච එක අපිට වැරදුනා. ඒක ඔයාලටත් වර්ධින්න පුළුවන්. ඒක නිසා ඒක මුලින් බලන්නයි බලනකොට වීඩියෝ එක මෙන්න මෙහෙමයි උඩේ හරියට බැලුවොත් මාකට් එක තියෙන්නේ කියන්නේ මේ ඇවිල්ලා නිව් ඉයර් සෙෂන් එක පටන් ගත්තා විතරයි. හරියට බැලුවොත් තියෙන මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ මෙතනින් MSS එකක් දීලා තිනවා. මේ කැන්ඩල්ස් මේ පැයේ කැන්ඩල් ඒකේ පැයේ කැන්ඩල් chart එක දිගටම ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක හරියට බලනවා නම් මම මේ බලන විදිහ කියන්නේ අර මට වැරදුන එකත් එක්ක මම මේක නිවැරදි කරලා කියන්න ඔයාලට. හරි. එතකොට ඉස්සල්ලාම බලනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තිබ්බේ. ඊට පස්සේ ඔන්න 1 hour කැන්ඩල් එකක් ඉවරලා දැන් ඔන්න අලුත් එක පටන් ගන්නවා. ඒතර පටන් ගන්න වෙලාවේ උඩට ගියා. එතකොට මම බලනවා දැන් මේකේ තියෙන යන්න පුළුවන් තැන් මොනවාද කියලා. දැන් දැනටත් PDR එක තියෙන. ඒතර අපි පොඩ්ඩක් අවධානමත් තියෙනවා බයි එකක් බලන එක. නමුත් දැනට මාකට් ඩිරෙක්ෂන් එක සෙල් නිසා අපි සෙල් එකක්ම තමයි බලන්න ඕනි. ඊට පස්සේ අපි යනවා 5 minute chart එකට. එතකොට නිව්යෝක් එක ආරම්භයේදී ඉස්සල්ලාම දෙනවා මේ උඩ පැත්තට එක. අපි උඩ පැත්තට එක ගත්තා. මෙන්න මේ ඉන්වර්ෂන් ෆෙයාර් වැලියු ගැප් එකෙන් ගත්තා. ඒක ලොස් වුණා. හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ගත්තේ එතනම ආපහු යට පැත්තට හැදුනා ඉන්වර්ෂන් ෆෙයාර් වැලියු ගැප් එකක්. මේක අයින් කරන්න මම දැනට ඉන්වර්ෂන් ෆෙයාර් වැලියු ගැප් එකක් හැදුවා මෙතන. ඔයාලට පේනවද ඉන්වර්ෂන් ෆෙයාර් වැලියු ගැප් එක කියන්නේ ෆෙයාර් වැලියු ගැප් එකක් වහගෙන තව ෆෙයාර් වැලියු ගැප් එකක් හදාගෙන ආවත් එහෙමයි. එහෙම නැත්නම් ඒක නැතුව හරි මාකට් එක වැහුනොත් එහෙම ඒකත් හොඳයි. ඒ කියන්නේ ඊට වැඩිය මේ ෆෙයාර් වැලියු ගැප් එකක් හැදුනොත් තව පවර්ෆුල් ඈ. ඒකත් මම කියනවා. ඉතින් ඒකයි මම මෙතනත් ගත්තේ. නැත්නම් මෙච්චර සෙල්ලා මේ කියන්නේ සෙල්ලලා තියෙද්දිත් තාත් සෙල් එකට ගත්තේ මෙන්න මෙතන හැදුණු ෆෙයාර් වැලියු ගැප් එක නිසා. නැත්නම් මම මෙතනදී ගොඩක් දුරට හිතුවේ බයි වෙයි කියලා. මොකද 1 hour ෆෙයාර් වැලියු ගැප් එකට ඇවිල්ලා තිබ්බා. සාමාන්‍ය මාකට් එක ගොඩක් ඩවුන්ලා තිබ්බේ. ඉතින් මේකේ උඩ තියෙන PDR එකට යයි කියලා තමයි මම එතනදී ගත්තේ. නමුත් ඒක උනේ නැහැ. අනිත් පැත්තට වුණා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක රීප් එකක් විදිහට වැඩ කරනවා. රීප් කියලා එකක් තියෙනවා. ඔයාලා දන්න කට්ටිය දන්නවා. හරි ඒක අපි අමතක කරමු. දැනට අපි අලුත් වචන ඕනේ නැහැ. මෙහෙම ආවා. ඔන්න මෙතනින් මාකට් එක ඒ වෙලේම පොඩ්ඩක් අප් වෙලා වැහුවා. මෙතනින් හැදුණු ෆෙයාර් වැලියු ගැප් එක. ඒක ඉන්වර්ස් වුණා. අපි ඉන්වර්ෂන් එකෙන් එන්ට්‍රි එකක් ගත්තා. මේක මහ ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මමත් එක බල්ලා දකලා තිනවා. මහා ලොකුට හිතන්න ගන්නේ 1 to 2 එකක් අපි ගියාන 1ට 2යි කියන්නේ මගේ නම් මේ එන්ට්‍රි එක 1ට 2කට වැඩිය ආවා. ඒ සමහර අවස්ථාවල එහෙම වෙනවා. ඒ කියන්නේ ඔයාලා දකින්නද මම එන්ට්‍රි එක ගන්නකොට මාකට් එක ටිකක් උඩට ගිහිල්ලානේ තිබ්බේ. මෙතනින් හරනම් ගන්නෝනේ ගත්තේ මෙන්න මේ හරියෙන් වගේ. එතකොට මට ඊඩඩි රිවර්ඩ් එකක් ආවා. හරිද? මෙතනට අපි 1 to 2 මෙන්න මෙතනට එතකොට 1ට 2ක RR එකක් මේ ලයිව් මාකට් එකේ යාළුවනේ. එතකොට අපිට දැන් ඔයා බලන්න මම ලොස් එකක් වුණා. මම ඒකත් පෙන්නුවේ නැතුව හිටියා නම් එහෙම ඔයාලා හිතන්නේ නෑ මේක පට්ට වැඩි ලොස් වෙන්නේ නෑ. අපි මොකක් කරේ අවුලක් තිනවා. එහෙම එකක් නෑ. වරදිනවා. ඉතින් ඕක මා ලොකු දෙයක් නෙමෙයි. වරදිනවා. අපි කලබල වෙන්න ඕන නෑ. දැන් මේ වගේ තැනක එහෙම හරි ලස්සනයි. ඉතින් මම අර කිව්ව දේවල් ටික තියෙන්න ඕනේ හැබැයි 5 minute නා 1 hour වගේ දාගත්තාම අපිට බලමු මම මේක නම් මට මතක විදියට කොහොමද බලමු අපි තන තිබ්බේ මට මතක නෑ හරියට. කොහොම හරි PDR එකට සෙට් වෙලා තිබ්බා වගේ මට මතකයි. කොහොම හරි එතන අර උන රිජෙක්ෂන් එකත් එක්ක මෙතනනේ. ඔව් මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා 1 hour fair value gap එකක්. මට හිතෙන්නේ මෙතනත් තව තියෙන ඉන්වර්ෂන් එකකුත්. ඒ ඉන්වර්ෂන් එකත් එක්කද මේවා හරි පවර්ෆුල් යාළුවනේ. ඉන්වර්ෂන් එහෙම ගොඩක් වෙලාවට හොඳට වැඩ කරනවා. දැන් ඒකත් ඉන්වර්ෂන් එක ගොඩාක් කාලෙට කලින් තිබ්බ
ඉන්වර්ෂන් එකක්. එතනට ආවත් දන්නේ නැහැ. මම බලමු. ඇවිල්ලා තියෙනනේ. තියෙන්නේ. ඉන්වර්ෂන් එකයි ඊට උඩින් තිබ්බා. අපේ තාම ෆෙයර්වැලියු ගැප් එකක්. ෆෙයර්වැලියු ගැප් එකයි ඉන්වර්ෂන් එකයි දෙකම තිබ්බා. ඉතින් ඒ කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. මාකට් එක වැඩි හරියම මම මෙතනදී ලන්ඩන් එකේදී මම කරේ ඔහොම උඩට ආවා. ඊට පස්සේ අර V shape rejection එක. ඒ කියන්නේ මම අර කියපු ඒෂියන් එකේ B liquidity ගත්ත ගාම අතුරට ක්ලෝස් වුණා. එතකොට ඔයාලට පේනවා ඇති සාමාන්‍ය මේ ටික මාකට් එක accumulation එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර එකම තැන රේන්ජ් වෙලා වගේ දිනවා. මෙන්න මේ ටික අපිට ගත්තොත් මේ ඔහොම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. හැබැයි මම මෙන්න මෙහෙනුත් එන්ට්‍රි එකක් ගත්තා මට මතකයි. අනේ මට ඒක ගන්න බැරි වුණා. ගන්න බැරි වුණා. නමුත් එන්ට්‍රි එකක් තිබ්බා. හරිද? ඊට පස්සේ ඒක න 1 minute තිබ්බේ මට මතක විදියට. මම එකක් ගත්තා 1 minute. මෙතන මේ තියෙන high resistance liquidity හදුවා. මේකද යූරෝ එකේ ගත්තේ මම. ඔව් යූරෝ එකේ ගත්තේ. මම ඒක පෙන්නන්නම්. ඒකත් මම පෙන්නන්නම්. හරිම ඒ කියන්නේ හැම ටයිම් ෆ්‍රේම් එක මේක වැඩ කරනවා. ඒක නිසා වැඩි හිතන්න එපා. අපි එක දෙයක් හරියට ફોකස් කරන් ගියාම හරි. දැන් මට යූරෝ එකත් උදේ වැරදුනා මට ඇත්තටම. මමත් ඔය වගේ අද වගේ මට පොඩ්ඩක් වැරදුනා. හැබැයි මම මෙන්න මෙතනදී මම බලාගෙන හිටියා මෙන්න මෙහෙම දෙයක් එනවා. මාකට් එක උඩට යනවා. මෙතනින් උඩට හැදුවා. හරිද? මෙතනින් යටට කැඩුවා. හැබැයි මෙතන එක තැනකවත් නැහැනේ. දැන් IFEG කියන්නේ මේ අර ඉන්වෙස්ට් වෙච්ච මෙතන එකක් හදාගෙන උඩට ගියා. එතකොට මට දැන් කොහොමත් වැඩේ පැහැදිලිනේ. හැබැයි මේ ගිය රේන්ජ් එක වැඩි නිසා මම මේකෙදි ගත්තා. මං හිතන්නේ මෙන්න මේ හරියෙන් ගත්තා. ඔව් මෙන්න මේකෙන් මේ fair value gap එකෙන් මේ entry එක ගත්තා. ඒකට හේතුව මේ fair value gap එක ටිකක් ලොකු නිසා මම ඒකෙන්ම ගත්තේ 1 to 2 එකක්. හරිද? ඒක 1 to 2 වලට වැඩි ගියා. නමුත් මම 1 to 2 එකක් ගත්තා. මේකේ SL එක තිබ්බේ මේ IFVG එකත් එක්ක තිබ්බ එකේ යටට. ඊට පස්සේ 1 to 2 ගියා. එන්න ඒක ගිහිල්ලා 1 to 2 ගිහිල්ලා ඉන්නකොට තමයි මෙන්න මේක හරවගෙන GBP එකේ ආවේ ආපහු යටට. ඒ කියන්නේ 5 minute එකේ. මේක යූරෝ එකෙත් මම හිතනවා දීලා ඇති කියලා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ වගේ අවස්ථා තියෙනවා. ඔව් යූරෝ එකෙත් දීලා තියෙනවා. මේ යූරෝ එක එතනට යනකොට එතනින් අනිත් පැත්තෙන් මම යූරෝ එකේමයි ගන්න ඇත්තේ. මට ඒක ගත්ත විදියත් මතක නැහැ. හරි. යූරෝ එකේ ගන්න ඇත්තේ. මේම ආවා. මෙතනත් IFEG එක තියෙනවනේ. ඔව් යූරෝ එකෙන් ගත්තේ. මෙතනට ගියා. PDR එකට ටැප් කරා. ඊට පස්සේ එතනින් රිජෙක්ට් වුණා. රිජෙක්ට් වුණාට පස්සේ මෙන්න මේකේ ඉන්වර්ෂන් එකෙන් තමයි මම ඊළඟ එන්ට්‍රි එක ගත්තේ 1 to 3 එකක් ගත්තේ මට මතක විදියට 1 to 3 එකක්. මම සාමාන්‍යයෙන් මේව අර වැඩි ඔළුවේ තියාගෙන ඉන්නේව නෙමෙයි. ඒක මං හිතන්නේ කියන්නේ නැතුව මේ අවිනිශ්චිත මේව නෙමෙයි. මෙන්න මෙතන ලෝ එකට ගත්තේ. ඒතකොට 1 to 3 වගේ සෙට් වුණා. ඔන්න ඔය වගේ 1 to 3. කිසි ප්‍රශ්නයක් නෑ යාළුවනේ. මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්න. මම මේ කියන්නේ මේ එකක් ෆලෝ කරන්න. එතකොට ඇති. දැන් මේක වැදිලා තිනවා මේ PDR එක මේ තියෙන්නේ. ඕක වන්නව මං අර මට වැරදුනේ අර අතන PDR එක නෙමෙයි මං අරන් තිබ්බේ. මෙතන තිබ්බ PDR එකක් තිබ්බයි. PDR එකේ තමයි මේක ටැප් උනේ 15 minute හෝ 5 minute නෑ 15 minute තමයි මම ගන්න සාමාන්‍ය 15 1 hour තමයි ගන්නෙ higher time frame PDRA වලට හරිද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ පොඩි අවුලක් තියෙනවා මේ ටයිම් එකට මේ හවස 6න් පස්සේ වගේ ඉතින් පොඩ්ඩක් අපිට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වීඩියෝ එකක් එහෙම දාගන්නත් බෑ. නෝක තමයි තත්ත්වේ. හරි යාළුවනේ එහෙනම් මම මෙතන නවතිනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මම මේ කියපු සෙටප් එක මම ගත්ත ට්‍රේඩ් එන්ට්‍රි ටික නැවතවරක් අර එන්ට්‍රි ගන්න විදිය නම් ඕනේ නැහැ. මේක ඔයාලා රිවයින්ඩ් කරලා බලන්න. නැත්නම් මට එකම කියනට වැඩිය හොඳයි ඔයාලා රිවයින්ඩ් කරලා බලන එක. හරි එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. කාලෙකින් පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. තරහ වෙන්න එපා. මට පුළුවන් වෙලාවට මම ඔයාලට වීඩියෝ ගේන්නම්. මේ එක දේ ඇති මේක ඔලුවට දාගෙන කරගෙන යන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් ඩිරෙක්ෂන් එක අඳුර ගන්න. higher time frame direction එක අඳුරගෙන තමයි හැමදේම කරන්න ඕනි. මේ බලන්න මෙතන IFEG එකක්මයි මම මාක් කරන් තියෙන්නේ මේ. විනාඩි 15 time frame එකේ 50 minute time frame එකේ IFEG එකක් තියෙනවා. මෙතන FEG එකක් තියෙනවා. එතකොට මම IFEG එකට මාකට් එක එනකන් හිටියා. FEG එක IFEG එක දෙකම ටැප් කරා. මේ පැත්ත liquidity sweep කරා. එතනින් එහාට ඇතුළට අපිට යනකොට ගානට අපිට අවශ්‍ය කරන setup එක load වෙලා තියෙනවා. 5 minute වල මම මේක ගත්තේ. ඒ කියන්නේ අපිට ලේසි මට ඔය 5 minute ලේසි කියන්නේ ඔය ඩෙරිව් වල ට්‍රේඩ් කරන කට්ටියට සහ ස්ප්‍රෙඩ් එක වැඩි කට්ටිය සාමාන්‍ය වෙන කාගේ හරි ට්‍රේඩ් කරනවා නම් වෙන බ්‍රෝකර් කෙනෙක් ගියා හරි ස්ප්‍රෙඩ් එක වැඩි කට්ටිය මේ 5 minute වලින් එහාට වගේ යන්න. එතකොට ඔයාලට ඔය මේ ස්ප්‍රෙඩ් එකේ මේ ප්‍රශ්නේ වැඩි එන්නේ නැහැ. ඔයාලට බෝඩ් එකේ තුර තියන්න ඕනේ. දැන් අර 1 minute වගේ කරන්න යනවා නම් තමයි ඔය කියලා වෙන්නේ කට්ටියටම. ඒක නිසා
ස්ප්‍රෙඩ් එක වැඩි කට්ටිය නම් ඔයාලා දෙරුව එකක් කරනවා නම් ඔයාලා 5 මිනිත් ගන්න. ඒතකොට වැඩි එන්ට්‍රි දවසට ගන්න ඕනේ නැහැ. එකක් ගත්තත් ඇති. ගොඩක් ගන්න එපා. ඒතකොට ඔයාගේ ඔලුවටත් හොඳයි. හරි එහෙනම් මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා මේ එන්ට්‍රි ගත්ත විදිය. ඒතකොට මම මෙතන 2යි මෙතන 3යි එකට 5යි. මෙතන මගේ එකක් මිස් වුණාද? එකක් ලොස් වුණා. ඊට පස්සේ එකට දෙකක් ආවා. එතකොට දෙකෙන් එක 1යි. එතකොට එකට 6ක ප්‍රොෆිට් එකක් අද දවසේ මම අරන් තිනවා. මේ කියන මෙතඩ් එක. ඉතින් මේවා විශ්වාස කරන්න මේවා හැමෝම දන්න දේවල් වෙන්න ඇති. මේවා මැජික් නෙමෙයි. ඉතින් පොඩ්ඩක් කල්පනා කරොතින් රිස්ක් එක මැනේජ් කරගත්තොතින් කරන්න පුළුවන්. ලොස් එකක් ගියා කියලා එකම මේ ඒකේ ලොස් එක ගියා කියලා වෙනස් කරන්න නැතුව එකම දේ කරගෙන ගියොත් එහෙම ඔයාලට ගොඩ යෑමක් තියෙයි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.